මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ වාර්තාවක් බිඳ දැමීමට අයර්ලන්ත කණ්ඩායමට අද හැකියාව උදා වුණා. ඒ වාර්තාව තමයි මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ මෙතෙක් පැවති තරඟවලදී කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තමයි මේ විදිහට අයර්ලන්ත කණ්ඩායම විසින් බිඳ දැමුවේ. ඉතින් මෙතන විශේෂත්වය තමයි ශ්‍රී ලංකා කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් මෙම වාර්තා දෙකම පිහිටෙව්වේ ඕමාන කණ්ඩායමට එරෙහිව වීම. ඉතින් මීට පෙර පැවති තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව ලකුණු 225ක් රැස් කිරීමට සමත් වුණා. ඉතින් ඒ වගේම අද දිනේදීම වාර්තාව බිඳ දැමමින් අයර්ලන්ත කණ්ඩායම ඕමානයට එරෙහිව ලකුණු 235ක් රැස් කිරීමට සමත් වෙනවා. ඉතින් අයර්ලන්ත කණ්ඩායම තරගයේ මුල් භාගයේදී එතරම් සාර්ථක ප්‍රතිකරණයක් ප්‍රදර්ශනය කරේ නැහැ. ඒත් කොහොම වුණත් ඔවුන්ගේ නිත්‍ය නායකයා පෝල් ස්ටර්ලින් ආබාධයකට ලක්වීමත් එක්ක තරඟාවලින් ඉවත් වෙනවා. ඉතින් තමන්ගේ නව නායකත්වයේ වගකීම අකුරටම ඉටු කිරීමට පිටියට පිවිසුණු ලෝකන් ටක ලකුණු 94ක් රැස් කිරීමට සමත් වෙනවා. ඉතින් අවාසනාවට ඔහුට ඔහුගේ ශතකය අහිමි වෙනවා. යම් හේකින් ඔහු එම ශතකය රැස් කරා නම් මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තුල ශතකයක් රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වීමට ඔහුට අවස්ථාව තිබුණා. නමුත් ඒක ඇත්තටම කනගාටුදායක කරුණක්. ඉතින් ඒ වගේම ඔහුට අවසන් මොහොතේදී අනිගේ සහායක් ලබා දුන්නා ජෝස් ඩක්රල්. ඔහු ලකුණු 35ක් රැස් කිරීමට සමත් වෙනවා පන්දු 9ක් වැනි කෙටි පන්දු ප්‍රමාණයක් තුල. ඉතින් ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ. ඉතින් ඔහුගේ ඉනිමට 6 පහරවල් 5ක්ද ඇතුළත් වුණා. ඉතින් මේ වගේ තමයි මේ තරගයේ පළමු අර්ධයේදී නිමාව දුටුවේ. ඇත්තටම ඕමාන කණ්ඩායම අපි දැක්කා මුල් තරඟවලදී. ඒ කියන්නේ මෙම තරඟවලිය ආරම්භ වීමට පෙර පැවතිච්ච පුහුණු තරඟවලදී ඔවුන් සාර්ථක දක්ෂතා දැක්වුවා. ඔවුන්ට හැකියාව ලැබුණා ශ්‍රී ලංකා නැගියන කණ්ඩායමත් අයර්ලන්ත කණ්ඩායමත් පුහුණු තරඟවලදී පරාජයටපත් කරන්න. නමුත් කොහොම වුණත් ඔවුන්ට ලෝක කුසලාන තරඟාවලිය තුලදී එම දක්ෂතා මැනවින් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වුණේ නැහැ. ඒ වගේම තමයි ඔවුන්ගේ පන්දු යැවීමත් අද ඉතාමත් දුර්වල මට්ටමක තමයි තිබුණේ. ඔබ තරගය නැරඹුවා නම් ඔබට ඒ දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අයර්ලන්ත කණ්ඩායම පළමු තරග දෙක පරාජයටපත් වෙලා ඔවුන් සහභාගී වුණු තුන්වෙනි තරගයේදී ඉතාමත් හොඳ කම්බැක් එකක් තරඟාවලිය තුල උන්ට ලබා දෙන්න හැකියාව ලැබුණා. ඉතින් මේ ලකුණු සංඛ්‍යාව ඇත්තටම ඉතාමත් ලොකු ලකුණු සංඛ්‍යාවක් විදිහට දකින්න පුළුවන්. සමහර විට මේ වාර්තාවක් කැඩෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉදිරි තරඟ දක්වා මේ වාර්තාව එලෙසම පවතින්නත් පුළුවන් ලෝක කුසලාන තරඟාවලිය අවසන් වන තුරාවටම. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. ඊළඟට ඕස්ට්‍රේලියා කණ්ඩායමටත් තරඟයක් තිබෙනවා ඕමාන කණ්ඩායමත් සමග. ඉතින් අපිට එම තරගය ගැන පූර්ව නිගමනයක් මේ විදිහට එන්න දෙන්න අමාරුයි. මොකද තරගයෙන් තරගයට ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසය වෙනස් වෙන්න පුළුවන් නිසා. ඉතින් කොහොම වුණත් අපි විශ්වාසයක් තියෙනවා ඕස්ට්‍රේලියා කණ්ඩායමත් ඕමාන කණ්ඩායමට එරෙහිව දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරයි කියන එකට. ඉතින් අපි බලමු ඇත්තට මේ තරඟවලදී කුමක්ද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම අයර්ලන්ත කණ්ඩායම මේ දක්වපු දක්ෂතාවය ගැන ඇත්තටම අගය කරන්න ඕනේ. ඉතින් අපි බලමු ඉදිරියේදී කොහොමද ලෝක කුසලාන තරඟවල සිදුවන තොරතුරු මොනවද? ඒ හැම දෙයක්ම අපි ඔබත් සමග බෙදා ගන්න කැමතියි. ඉතින් අපි බලමු අද තරඟයේ අවසානයේදී කවුද ජයග්‍රහණය කරන්න කියලා.